ලෝකයේ දියුණුව තාක්ෂණයේ තිබුණේ රෝමයේවත් ඊජිප්තුවේවත් නොවේ. ඒ අපේ පුංචි ශ්‍රී ලංකාවේ ධාතුසේන රජ දවසට යන ජයගමගේවත් යෝධැල ඊට හොඳම සාක්ෂියයි. ආවවේ සිට තිසාවයට සැතපුම් 54ක් දුරට ජලයගෙන යන මේ ඇලේ තාක්ෂණය අදටත් ලෝකයක් මවිත කරනවා. එහි ඇති දරාගත නොහැකි නිරවද්‍යතාවයයි. සැතපුම් 54ක් බැස්ම අංගලයි. විශ්වාස කරන්න මේ මුළු වෙල මාර්ගයේ පුරාම ජලය ගලා යන්නේ සැතපුමට අංගලක් වැනි ඉතාම කුඩා බැස්මක් පවත්වා ගනිමින්. අද කාලේ ලේසර් උපකරණ නැතු මෙවැනි විනුමක් ගැනීම ඉංජිනේරු විද්‍යාවේ ප්‍රාතිහාර්යයකි. නූතන විද්‍යාඥයින් සැකපාල කරන්නේ අපේ මුතුන් මිත්තන් සතුව ආලෝකය හෝ ජලය භාවිතා කර මට්ටම් මනින අප නොදන්නා දියුණු තාක්ෂණයක් තිබූ බවයි. ප්‍රිය චක්‍රතාවය පවා ගණනය කරමින් සෑදූ මේ ඇල ජලයේ සෙමින් ගලා යාමට සලස්වා ඇල ඉවුරු කාදනය වීම පවා වළක්වා ගන්නවා. එම යෝධැල නිර්මාණය කර ඇත්තේ උදෙක් ජලය ගෙන යාමට පමණක් නොවේ. එය කුඩා වැව් 100,000 ගණනක් පෝෂණය කරමින් භූගත ජල මට්ටම් ආරක්ෂා කරමින් සතා සිව් පාවාට ජීවය ලබා දෙමින් ගලා යන ජීවමාන පරිසර පද්ධතියකි. ආක්ෂණයත් සෝබාදාමත් පෙන් කළ නොහැකි ලෙස බැඳූ මෙය නූතන ලෝකෙට කියා දෙන හොඳම පාඩමකි. සර 1500කට පසුවත් අදටත් අපේ කුසගින් නිවන්නේ එදා ධාතුසේන රජ දැමුවේ තාක්ෂණයමයි. යෝධැලයන් අතීතයෙන් නටබුන් නොව හිලයින්ගේ නොමියෙන ආඩම්බරයයි. ධාතුසේන රජු අවසන් මොහොතේ තමන් සතු වස්තුව කුමක්ද යැසුවිට පෙන්වුවේ මාලිගේ රාම් රිදී නොව මේ කලාවැවේ දිය කදුරු පමණයි තමන්ගේ එකම වස්තුව කියයි. මිතුරනි, අදටත් මේ යෝධැල දිගේ නිරව ගලා වසින්නේ උදෙක් ජලය නොව ඒ ජේෂ්ඨ නිලධාරීන්ගේ ආත්මයයි. මෙවැනි වීඩියෝ නැවතත් නැරඹීමට අපේ channel එක subscribe කරන්න.